සිංහල ස්ටෝරි කැප්ස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ වතුරට වැටුණු මිනිසෙක් කාලය යන්ත්‍රයකින් එංගලන්තයේ 14 වෙනි සියවසේ යුද්ධයකට මැදි වුණ ගොඩාක් විහිළු Black Knight කියන මූවි එක. මේ ඉන්නේ ජමාල් වෝකර්. එයා විනෝද උද්‍යානයක පිරිසුදු වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා මෙතන වැඩ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. මොකද මෙතන අයිතිකාරයා එයාලට ගෙවන්නේ ඉතාම සුළු මුදලක් විතරයි. මේ අතර මෙයාලට දැනගන්න ලැබෙනවා උද්‍යානයේ ඉස්සරහින් කාසල් වර්ල්ඩ් කියලා සුපිරිම විනෝද උද්‍යානයක් හදන්න යන්නේ කියලා. ඉතින් මෙතන මෙයාලා අලුතෙන් දෙයක් කරේ නැත්නම් මේක වහලා දාන්න වෙනවා කියලා අයිතිකාරයා කියනවා. දවසක් හවස් කාලයේදී උද්‍යානයේ ළඟ තියෙන ටිකක් ගැඹුරු පොකුණක් පිරිසුදු කරන්න ජමාල්ට පැවරෙනවා. ඉතින් එයා ඒ වැඩේ කර ඉද්දි දකිනවා රත්තරන් පදක්කමක් වතුරේ පාවෙලා එනවා වගේ. පේන විදියට නම් ඒක ගොඩාක් වටින පාටයි. ජමාල් දෙපාරක් හිතන්නේ නැතුව පදක්කම ගන්න වතුරට එබෙද්දිම එකපාරටම එයා වතුරට ඇදලා අරන් එතනින් අතුරුදහන් වෙනවා. කොහොම හරි උත්සාහ කරලා එයා වතුරෙන් එළියට ආවත් එන්නේ නව වෙනම පැත්තකින්. ජමාල්ටත් එකපාරටම හිතා ගන්න බෑ මේ කොහෙද කියලා. නමුත් එයා හිතනවා මේ තමයි අර අලුතෙන් හදපු කාසල් වර්ල්ඩ් එක කියලා. හැබැයි එයා ඇත්තටම ගිහින් තියෙන්නේ 1300 ගණන් වල අතීතයේ එංගලන්තයට. මෙහිදී මෙයාට මුලින්ම හම්බ වෙන්නේ නෝල්ටන් කියන බේබත් එක්ක. ඔහු පරණ කාලේ ඇඳුමක් ඇඳගෙන හිටියත් ජමාල් හිතන්නේ මෙයා කාසල් වර්ල්ඩ් එකේ පරණ මිනිසෙක් විදියට රඟපාන සේවකයෙක් කියලා. ඉතින් ජමාල් මේ මිනිස්සයාව වැඩිය ගණන් ගන්නේ නැතුව ඉස්සරහට යද්දී එයාට හම්බ වෙනවා ඇත්තම විදියට හදපු පරණ මාලිගාවක්. ජමාල් මේ මාලිගාව ඇතුළට යන්න උත්සාහ කළත් ආරක්ෂකයන් එයාව නවත්වලා අහනවා ඔයාගේ නම මොකද්ද? කොහේ ඉඳලාද ආවේ කියලා. ජමාල් කියන නමේ තේරුම තමයි රජ්ජුරුවන්ගේ ඔත්තුකාරයා කියන එක. ඉතින් මේ මුරකාරයෝ දෙන්න හිතන්නේ මේ තමයි ලබන සතිය ඇතුළත රජ්ජුරුවන්ට එයාගේ දුවගේ මංගල්‍ය ගැන පණිවිඩයක් අරන් එනවා කිව්ව ප්‍රංශ පණිවිඩකාරයා කියලා. ඉතින් ජමාලුත් එතනින් බේරලා ඇතුළට එද්දි එයා දකිනවා මෙතන ඉන්න සියලුම දෙනා ඇත්තම රජකාලි විදියට ඇඳගෙන ඒ වගේම හැසිරෙනවා කියලා. මේවා දකින ජමාල් කාසල් වර්ල්ඩ් එකේ වැඩ කරන සේවකයෝ ගැන පුදුම වෙනවා. ඇත්තටම එයාට තාම හිතාගන්න බෑ එයා ඉන්නේ 1300 වගේ ඇත්තම අතීත කාලය කියලා. මෙයා හිතන්නේ මේ හැමදේම අලුත් කාසල් වර්ල්ඩ් එකේ රංගපෑම් කියලා. ජමාල් මෙහෙම ඉද්දි එයා දකිනවා වික්ටෝරියා කියලා ගොඩාක් ලස්සන ගෑනු ළමෙක් මේ පැත්තට එනවා. ඉතින් ජමාල් ඇය එක්ක යාළු වෙන්න හිතාගෙන ගිහින් කතා කර ඉද්දි පාසිවල් නම් නපුරු අනදෙන නිලධාරියෙක් එතනට ඇවිත් වික්ටෝරියාට කරදර කරනවා. ඔහු නිකන් හරියට හැසිරෙන්නේ රාජ්‍ය ආරක්ෂකයෙකු වුණ නිසා නගරයේ සියලුම ගෑන් ළමයි එයාට අයිති වගේ. ඉතින් ජමාල්ට මේ ගැන හොඳටම තරහකින් පාසිවල්ට බැන වදිනවා වගේම ඔහුට නීති රීති ගැනත් කියලා දෙනවා. මේ ගැන මැනේජර්ට කම්ප්ලේන් කරනවා කියලාත් එයා කියනවා. මේ වෙලාවේදී පාසිවල් එයාගේ කඩුව අරන් ජමාල්ව මරන්න හැදුවත් ජමාල් කඩුව පැත්තකට තල්ලු කරලා දාලා පාසිවල්ට උසුළු විසුළු කරනවා. මෙයාගේ නිර්භීතකම ගැන හැමෝටම පුදුමයි. නමුත් ජමාල් නම් හිතාගෙන ඉන්නේ පාසිවල්ගේ කඩුව බොරු එකක් කියලා. මේ වෙලාවේදී මාලිගාවේ සේවකයෙක් ජමාල් ළඟට ඇවිත් ගෙනාපු පණිවිඩය රජුරවන්ට කියන්න ඔව්ව රජුරව ළඟට එක් කරගෙන යනවා. රජු තම දියණිය රෙජිනා සහ නෝමන් ආදිපාදවරයා අතර විවාහයක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ජමාල් පණිවිඩකාරයෙක් කියලා රැවටිලා ආදිපාදවරයා මෙහෙ එන්නේ කවද්ද කියලා රජතුමා අහනවා. මොකොත් හිතාගන්න බැරුව ඉන්න ජමාල් මේ හැමදේම විහිළුවක් කියලා හිතලා ආදිපාදවරයා ලබන සතියේ එනවා කියලා විහිළුවට වගේ කියනවා. පසුව ජමාල්ව අද පැවැත්වෙන කැරලිකරුවන්ගේ හිසගසා දැමීමේ උත්සවයක් බලන්න එක් කරගෙන යනවා. ඉතින් ජමාල් මේ හැමෝම කාසල් වර්ල්ඩ් එකේ නාට්‍යයේ රඟපාන නළුව කියලා හිතාගෙන උත්සවයට ගිහින් කෑගගා ඔල්වරසන් දෙනවා. ඉතින් වදකයා විසින් කැරලිකාරයාගේ හිසගසා දැම්මට පස්සේ ජමාල් හිනාවෙවි ගිහින් කපලා දාපු ඔළුව අතට අරන් පුදුමෙන් වගේ පරීක්ෂා කරනවා. ඇත්තම විදියට කොහොමද මෙහෙම ඔළුවක් හැදුවේ කියලා. නමුත් ශනිකවම මේක බොරු ඔළුවක් නෙවෙයි කියලා තේරුම් ගත්ත ජමාල් වචනයක්වත් කතා නොකර කලන්තේ දාලා වැටෙනවා. ජමාල් සීය එනකොට ඔහු වික්ටෝරියා සමග කාමරේ ඉන්නේ. ජමාල් පොකුණෙන් අහුලගත්ත පදක්කමයි වික්ටෝරියා දාගෙන ඉන්න පදක්කමයි දෙකම එකයි. මෙහිදී අපිට දැනගන්න ලැබෙන්නේ මේ පදක්කම රජුගේ කුරිරු පාලනයට එරෙහිව කැරලි ගහන සංවිධානයක ලාංඡනයක් කියලා. ඉතින් වික්ටෝරියාත් මාලිගාවේ හිටියට කැරලි සංවිධානයේ සමාජිකාවක්. ජමාල්ගේ බෙල්ලේ තියෙන ඒ පදක්කම නිසා වික්ටෝරියා හිතන්නේ ජමාලුත් ඒ සංවිධානයේ කෙනෙක් කියලා. කොහොම හරි මේ කුරිරු රජතුමා එයාගේ කුරිරු පාලනය විවේචනය කරපු ගොඩාක් අහිංසක මිනිසුන් මරලා දාලා වගේම මෙයාලගේ කලින් හිටපු රැජිනත් අසාධාරණ විදිහට පන්නලා දාලා. ඉතින් මේ කැරලිකාරයන්ට ඕනේ ඔහුව රාජධානියෙන් පන්නලා දාලා ආපහු රජිනව රජ කරවන්න. තවමත් මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්න ජමාල් වික්ටෝරියාගෙන් ආනවා අද දවස මොකද්ද කියලා. ඉතින් මේ ක්‍රිස්තු වර්ෂ 1328 කියලා දැනගත්ත ජමාල් හොඳටම කලබල වෙලා දඟලනවා.
එයාට ආපහු ඔහු හිටපු කාලයටම එන්න ඕන වුණත් ඒ කොහොමද කියලා නම් හිතා ගන්නවත් බෑ. මේ වෙලාවේදී මෙතෙන්ට මාලිගාවේ ආරක්ෂකයෙකු ඇවිත් අශ්වයන් පිට නැගීමේ ක්‍රීඩාවකට ඔහුට ආරාධනා කරනවා. ජමාල්ට අශ්වයන් පැදීම ගැන කිසිම දැනුමක් නැති නිසා ඔහු මේ වැඩේ කරන විදිය දැකලා රජු ඇතුළු සියලු දෙනාම ගොඩාක් විනෝද වෙනවා වගේම රාත්‍රියේ රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයකට ඔහුට ආරාධනා කරනවා. මේ සාදය හෙන කම්මැලි එකක්. ඉතින් රජුරුව කියනවා ජමාල්ට එයාලගේ ප්‍රංශයේ නැටුමක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ජමාල් එයාට පුරුදු විදිහට සින්දුවක් කියමින් නැටුම ඉදිරිපත් කරන අතර අනිකුත් සියලු දෙනාම මේත් එක්ක එකතු වෙලා නටන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි මාලිගාවේ මෙතෙක් පැවති හොඳම සාදය. කොහොම හරි මේ සාදය අතරතුරේදී රජුගේ දූ කුමරිය ජමාල්ව පැත්තකට ඇදගෙන ගිහින් බලෙන්ම කිස් කරන්න පටන් ගන්නවා. ජමාල් මෙහෙට ආපු දවසේ ඉඳලා ඇයි ජමාල් කෙරේ කැමැත්තක් දැක්කුවන් පියා ඉදිරියේ ජමාල් එක්ක කතා කරන්න බයෙන් තමයි ඉඳලා තියෙන්නේ. අවාසනාවට මෙයාලා දෙන්න සිප ගන්නවා දැක්ක පර්සිවල් ඇවිත් ජමාල්ව මරලා දාන්න හදද්දී ඔහු ඉක්මනින්ම උඩුමහලට දුවගෙන යනවා. මේ සාදය අතරතුරේදී කැරලිකාරයෝ දෙන්නෙක් ඇවිත් රජුව මරලා දාන්න ඔන්න මෙන්න තියෙද්දී පර්සිවල්ගෙන් බේර වෙන්න පහන් කූඩුවේ එල්ලිලා පහලට පැනපු ජමාල් අහඹු විදියට ගිහින් අර කැරලිකාරයෝ දෙන්න උඩට වැටිලා රජුව බේර ගන්නවා. දැන් රජ්ජුරුව හිතන්නේ ජමාල් හිතලම තමයි රජ්ජුරුවන්ව බේරගත්තේ කියලා. ඉතින් ඔහු ජමාල්ට ගොඩක් ස්තුති කරලා ඔහු ආරක්ෂක ප්‍රධානියා බවට පත් කරලා පාසිවල් එයාගේ රාජකාරිය හරියට කරේ නැති එකට හොඳටම බනිනවා. නමුත් ඇත්තනම සිද්ධ වුණ දේ දන්න පාසිවල් ජමාල් එක්ක කොච්චර තරහින් හිටියත් රජු ඉදිරියේ හිස නමාගෙන ඉන්න ඔහුට සිද්ධ වෙනවා. දැන් ආරක්ෂක ප්‍රධානියා විදිහට ජමාල්ට වගකීම් ගොඩාක් පැවරලා තියෙන්නේ. ඔහු ඔහුගේ පළවෙනි රාජකාරිය විදිහට බලකොටුවට ඇතුල් වෙන ස්ථානයේ ඔහුගේ මූණේ හැඩයට හදුව කියලා යෝජනා කරනවා. ඒක කිසිම තේරුමක් නැති වැඩක් වුණත් ජමාල් නම් කියන්නේ ඒකෙන් සතුරන් ඇතුල් වෙන එක වළක්වන්න පුළුවන් කියලා. මේ සැලසුම ක්‍රියාත්මක කරන්න කලින් රජ්ජුරුව ජමාල්ව ලොකු රාජකාරියකට කැඳවනවා. ගොවියෙක් රාජකීය උද්‍යානයේ තිනුගු ටිකක් හොරකම් කරගෙන යනකොට අහුවෙලා. ඔහු ඒක කරලා තියෙන්නේ කුසගින්නෙන් පෙළෙන එයාගේ පවුල පෝෂණය කරන්න වුණත් ඒ කළ අපරාධයට ඔහුට මරණ දඬුවම තමයි හම්බෙලා තියෙන්නේ. ඔහුට මරණ දඬුවම දීමේ රාජකාරිය පැවරලා තියෙන්නේ ජමාල්ට. නමුත් ඔහු නම් රජ්ජුරුව ඉන්න තැන ගොවියට මරන්න වගේ එක් කරගෙන පැත්තකට ගිහිල්ලා අතේ තිබ්බ කාසිමල්ලකුත් මේ අසරණ ගොවියට දීලා එතනින් පලා යන්න උපදෙස් දෙනවා. ජමාල් දැන් මාලිගාවේ ලොකු තනතුරක් දරන නිසා ඔහුට සතුරු වෙන්න කැමති කාන්තාවක් තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එයා මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන වික්ටෝරියාව කාමරයට ගෙන්න ගන්නවා. නමුත් වික්ටෝරියා නම් තාමත් ඕනේ ජමාල්වත් කැරලිකාර කණ්ඩායමට අරගෙන කුරිරු රජුව ඝාතනය කරලා දාන්න. නමුත් එළවලු වලටත් මිනිස්සු මරලා දාන රජුට කැරලි ගැසීමට ජමාල් නම් කැමති වෙන්නේ නැහැ. වික්ටෝරියා කොච්චර බල කරත් ජමාල් ඉන්නේ හොඳටම බය වෙලා. ඉතින් බලාපොරොත්තු සුන් වුණ වික්ටෝරියා ජමාල්ටත් බැනවදිමින් කාමරයෙන් එළියට යනවා. කොහොම හරි මධ්‍යම රාත්‍රියේදී කාන්තාවක් ජමාල්ගේ කාමරයට ඇවිත් ඔහුත් සමග සතුරු වෙන්න පටන් ගන්නවා. කළුවරේ කිසිම දෙයක් පේන්නේ නැති නිසා ජමාල් හිතන්නේ ඒ ඇවිත් ඉන්නේ වික්ටෝරියා කියලා. පසුවදා උදෑසන නෝමන් ආදිපාදවරයාගේ ඇත්තම පණිවිඩකාරයා පණිවිඩයත් අරගෙන මාලිගාවට එනවා. ඉතින් ජමාල් මෙච්චර කල් බොරු කළේ කියලා දැනගත්ත රජ්ජුරුව හොඳටම තරහ ගිහින් ජමාල් ඉන්න කාමරයට එද්දී ජමාල් කුමරිය සමග නිරුවතින් ඇඳේ නිදාගෙන ඉන්නවා. බලද්දී ඊයේ රෑ ඇවිත් තියෙන්නේ වික්ටෝරියා නෙමෙයි රජුගේ එකම දියණිය රෙජිනා. රෙජිනා Taman සමග නිදාගෙන ඉන්නවා දැක්ක ජමාලුත් පුදුමයටපත් වෙනවා. කොහොම නමුත් රෙජිනා ආදිපාදවරයක් වීමට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ කියලා විවාහ මංගල්‍යය අහෝසි කරලා දාලා පණිවිඩකාරයා එතනින් යන්න යනවා. මේ වුණ දේවල් නිසා හොඳටම තරහකින් ඉන්න රජතුමා ජමාල්ව ගිහින් සිර කූඩුවකට දානවා. මේ කූඩුවේ තමයි රජ්ජුරුවන්ව මරන්න හදපු කැරලිකාරයෝ දෙන්නත් ඉන්නේ. මෙයාලා හැමෝටම හෙට උදේ මරණ දණ්ඩනය නියම වෙලා තමයි තියෙන්නේ. ඉතින් අන්තිම රාත්‍රියේදී කැරලිකරුවන් ජමාල් එක්ක යාළු වෙලා ඔවුන් ඔහුට විප්ලවවාදී රණ ශූරයෙකු වුණ බ්ලැක් නයිට් වරයාගේ කතාව කියන්න පටන් ගන්නවා. නයිට් වරයා කවදාවත් සල්ලි දීලා නම්ම ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔහු සටන් කරන්නේ යුක්තිය සහ සාධාරණය වෙනුවෙන්. දවසක් නයිට් වරයා මකරෙක් සමග සටන් කරද්දී මකරවුව සම්පූර්ණයෙන්ම ගිරලා දානවා. නමුත් ඔහුගේ රත්තරන් කඩුව ආධාරයෙන් මකරගේ බඩ කපලා එළියට ඇවිත් තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ නයිට් වරයාට මකරෙකු වගේ ගිනි පිඹින්න පුළුවන් කියලා කැරලිකාරයෝ ජමාල්ට කියනවා. කොහොම හරි ඊළඟ දවස උදා වුණා. ඉතින් ජමාල් ඇතුළු සියලු සිරකරුවන්ව මරලා දාන්න සේනක ඉස්සරහට අරගෙන යද්දී ජමාල් කෑ ගහලා කියනවා ඔහුව මරන්න එපා කියලා. දැන් හොඳටම බය වෙලා ඉන්න ජමාල් කෑ ගහලා මිනිස්සුන්ට කියනවා මම අනාගතයේ ඉඳලා ආපු දරුණු මායාකාරයෙක්. මට ඕනේ නම් පුළුවන් අතින් ගින්දර මවන්න වගේම
ඒ ගින්දරෙන් සියලු දෙනාම අලු කරලා දාන්න කියලා එයාගේ සාක්කුවෙන් ලයිටර් එක අරන් පත්තු කරනවා. නමුත් මේ ඕන තරම් ගින්දර තියෙන නිසා ජමාල්ගේ බොරුවෙන් වැඩක් වෙන්නේ නැහැ. නමුත් හිස ගසා දාන්න ඔන්න මෙන්න තියෙද්දී ඇපල් ගෙඩියක් කකා හිටපු අලුගෝසුවාට ඇපල් කෑල්ලක් උගුරේ හිර වෙලා හුස්ම හිර වෙන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා මිනිස්සු හැමෝම හිතන්නේ ජමාල් ඇත්තටම දරුණු මායාකාරයෙක් කියලා. ඉතින් ජමාලුත් මේකෙන් ප්‍රයෝජනය අරගෙන මෙතන ඉන්න සියලුම දෙනාම ගිනි තියලා දානවා කියලා අත දික් කරද්දී ඇත්තටම එතන හදිසියෙම ගිනි ගන්නවා. දැන් නම් මිනිස්සු හැමෝම හොඳටම බය වෙලා. නමුත් ඇත්තටම එතන උනේ මෙයාලව බේරගන්න ආපු කැරලිකාර සංවිධානයේ සමාජිකයන් එළියේ ඉඳන් ගින්දර පත්තු කරපු ඊතලය වෙන නිසා. අවසානයේදී ජමාල් ඇතුළු පිරිස වික්ටෝරියාගේ ආධාරයෙන් මාලිගාවෙන් පැන ගන්නවා. ඇත්තටම මෙයාලව බේරගන්න ඇවිත් තියෙන්නේ ජමාල් මෙහෙට ආපු මුල්ම දවසේ හම්බුණ නෝල් නම් බේබද්දා. හැබැයි ඉතින් එයා නිකම් බේබද්දෙක් නන් නෙවෙයි. එයා තමයි හිටපු රජුගේ නයිට්වරයා. ඔහු තමයි රජුරෝ විසින් රජිනව නිරපා හරින්න කලින් රාජධානියේ හිටපු ශ්‍රේෂ්ඨතම රණශූරයා. පසු ඔහු නිකම් බේබද්දෙක් වුණත් හැමෝම දන්නවා ඔහු තුල සිටින සටන්කාමියා තවමත් ඉන්නවා කියලා. කොහොම හරි කැලරිකාර කණ්ඩායමත් එක්ක ටික වෙලාවක් ගත කරපු ජමාල් ඔවුන් රජු සමග යුද්ධයකට යනවා කියලා දැනගෙන බයේ එතනින් ෂේප් වෙලා ඇවිත් ඔහු ගොඩට ආපු ජලාශය හොයාගෙන කැලේ මැදින් එනවා. එහෙම එද්දී එයා දකිනවා රජුරුවන්ගේ ගෝලියෝ 4 දෙනෙක් ඇවිත් නෝල්ටන් අල්ලගෙන ඔහුට කරදර කරනවා. ඉතින් ජමාල් කොහොම හරි නෝල්ටන් එක්ක එකතු වෙලා අර මිනිස්සු 4 දෙනාට ගහලා පන්නනවා වගේම යුද්ධෙන් පැනලා යන අදහස අතෑරලා නැවතත් කැරලිකරුවන්ගේ ප්‍රදේශයට එනවා. හැබැයි එයාලා පරක්කු නම් වැඩි. දැනටමත් රජුරුවන්ගේ හමුදාව ඇවිල්ලා මෙතන විනාශ කරලා දාලා වික්ටෝරියාවත් පැහැරගෙන ගිහිල්ලා. දැන් නම් ජමාල්ට හොඳටම තරහ ගින්. ඉතින් එයා රජුරුවන්ගේ හමුදාවත් එක්ක සටන් කරන්න එන්නේ කවුද කියලා අහද්දී කිසිම පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී නිර්භීත එක් කාන්තාවක් කියනවා ඇය එනවා හමුදාව එක්ක සටන් කරන්න කියලා. බලද්දී ඒ තමයි කලින් හිටපු රජින. දැන් නම් මෙතන ඉන්න මිනිස්සු හැමෝටම ගොඩාක් සතුටුයි. ඉතින් ඔවුන් තීරණය කරනවා කණ්ඩායමක් විදිහට ඉදිරියේදී සටන් කරන්න. ඉතින් අනාගතය ගැන හොඳ දැනුමක් තියෙන ජමාල් ඔවුන්ට නවීන සටන් ක්‍රමසුත් එයා ගඟට වැටෙද්දී සාක්කුවේ තිබ්බ මෝටින් එක එහෙම අරගෙන මොකක් හරි දෙයකට සූදානම් වෙනවා. අවසානයේදී ප්‍රහාරය එල්ල කරන දවස උදා වුණා. නෝල්ටන් ඇතුළු කැරලිකාර හමුදාව බලකොටුවට ඇතුල් වුණාට පස්සේ තප්පර කීපයකින් පාසිවල්ගේ හමුදාව ඇවිත් මෙයාලව වට කරගන්නවා. පේන විදිහට නම් පාසිවල්ගේ හමුදාව ගොඩාක් වැඩි. කොහොම නමුත් මේ වෙලාවේදී හැමෝම පුදුම කරවමින් අර කතාවේ හිටපු බ්ලැක් නයිට්වරයා මෙතනට ඇවිත් සොල්දාදුවන්ව බය කරලා දානවා වගේම ඔහු මකරෙක් වගේ කටින් ගින්දරත් යවනවා. ඉතින් දැන් කැරලිකරුවන් හිතන්නේ ඔවුන් ජයග්‍රහණය කරා කියලා. නමුත් වැඩි වෙලාවක් යන්නට කලින් නයිට්වරයා එයාගේ අශ්‍රයා පිටෙන් වැටුණට පස්සේ හැමෝම දැනගන්නවා ඒ වෙන කවුරුත් නෙවෙයි ජමාල් කියලා. ඉතින් සොල්දාදුවෙක් ඇවිල්ලා ජමාල්ගේ හිස ගසා දාන්න හදනකොටම නෝල්ටන් ඇවිත් ජමාල්ව බේර ගන්නවා. අනතුරුව ඔවුන් දෙපාර්ශවය අතර දරුණු සටනක් ඇති වෙනවා. කොහොම වුණත් කැරලිකරුවන් ජමාල් උගන්වපු නවීන ක්‍රම භාවිතා කරලා ගොඩාක් සොල්දාදුවන්ව පරාජය කරන්න සමත් වෙනවා. මේ අතරතුර රජ්ජුරුව පාසිවල් ළඟට දුවගෙන ගිහින් ඔහුගේ ආරක්ෂාවට එන ලෙස බල කරනවා. නමුත් පාසිවල් තවදුරටත් ඔබගේ අන පිළිපදින්නේ නැහැ කියලා බැනවදිමින් රජ්ජුරුවන්ව බලකොටුවෙන් පල්ලෙහාට තල්ලු කරලා දානවා. පේන විදිහට නම් කැරලිකරුවන් සටන දිනාගෙන එන්නේ. ඉතින් පාසිවල් යුද පිටියේ සටන් කර ඉන්න නෝල්ටන්ට ඊතලකින් විදලා දාලා වික්ටෝරියාව ප්‍රාණ ඇපයට ගන්නවා. මේ වෙලාවේදී ජමාල් කඩුවකුත් අරගෙන වික්ටෝරියාව බේරගන්න බලකොටුව උඩට දුවගෙන ගිහින් පාසිවල් සමග සටන් කරනවා. ජමාල් හොඳ බේස්බෝල් ක්‍රීඩකයෙක් නිසා ඔහු කඩුවෙන් සටන් කරන්නේත් ඒ විදිහට. ජමාල්ගේ මේ සටන් විලාසය දැකලා පාසිවල් ගොඩාක් පුදුම වෙනවා. කොහොම හරි අවසානයේදී ජමාල් සටනින් දිනලා වික්ටෝරියාව බේරගන්න හදද්දිම පාසිවල් ආපහු නැගිටලා ඇවිත් ජමාල්ව මරන්න හැදුවත් ඊතලයක් වැදිලා හිටපු නෝල්ටන් නැගිටලා පාසිවල්ට ඊතලයකින් පාර දීලා මරලා දානවා. අවසානයේදී කැරලිකරුවන් ජයග්‍රහණකීන් බවට පත්වන අතර ජමාල් සෑම කෙනෙකුගේම වීරයා බවට පත් වෙනවා. සති කිහිපයකට පස්සේ ජමාල් නැවතත් ගෙදර එන්න තීරණය කරනවා. ඔහු වික්ටෝරියාටත් ඔහුත් එක්ක එන ලෙස ආරාධනා කරත් ඇය නම් එයාගේ මිනිස්සුන්ව දාලා එන්න කොහොමත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ජමාල් වික්ටෝරියාට හාදුවක් එහෙම දීලා ආපහු ගෙදර එන්න හදද්දිම රජින එතනට ඇවිත් ඔහුට බ්ලැක් නයිට් පදවිය පිරිනමනවා. ඒත් එක්කම ජමාල්ට සිහිය නැති වෙලා සිහිය ආපහු එද්දී ඔහු ඉන්නේ ඔහු කලින් වැඩ කර හිටපු උද්‍යානයේමයි. ඉතින් ජමාල් නැගිටලා හොඳටම කලබල වෙලා ඔහුට උන වැඩේ යාළුවා එක්ක කියද්දී
යාළුවා කියන්නේ ජමාල් විනාඩි 10ක් විතර සිහිය නැතුව හිටපු ටිකේ හීනයක් දකින්න ඇති කියලා. ඒත් ඉතින් ජමාල් නම් දන්නවා ඒක හීනයක් නෙමෙයි කියලා. කොහොම හරි ජමාල් වතුරට වැටෙන්න කලින් මෙතන හම්බෙන පඩිය ප්‍රමාණවත් නැති නිසා අලුතෙන් ඉදිකරන කාසල් වර්ල්ඩ් එකේ වැඩට යන්න හිතාගෙන හිටියත් ඔහු ඒ අදහස අත්හැර ගන්නවා. මොකද ඔහු ඇත්තම කාසල් වර්ල්ඩ් එක S2කින්ම දැක්ක නිසා ඒ විදිහටම මේ උද්‍යානය නිර්මාණය කරන්න එයාගේ අදහස් මේ උද්‍යානයේ හිමිකාරියට ලබා දීලා අලුතින් ඉදිකරපු කාසල් වර්ල්ඩ් එකට වඩා හොඳ සාර්ථක තත්ත්වයකට මේ උද්‍යානය පත් කරනවා. ටික කාලයකට පස්සේ ජමාල් උද්‍යානයේ ඇවිදිමින් ඉන්නකොට හරියටම වික්ටෝරියා වගේම ගෑනු කෙනෙක් එයාට හම්බ වෙනවා. ඒ ගෑනු කෙනත් කියනවා ඇය ජමාල්ව කොහේදී හරි හොඳට දැකලා තියෙනවා කියලා. මෙයාලා දෙන්න අතර යම් සම්බන්ධයක් ගොඩ නැගෙද්දිම නිකෝල්ට එයාගේ පවුලේ අය ඇවිත් කතා කරන නිසා එතනින් යන්න වෙනවා. නමුත් ජමාල් නිකෝල්ගේ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න හිතාගෙන පස්සෙන් දුවගෙන යද්දී කකුල පැටිලා ආපහු අර විලටම වැටෙනවා. හැබැයි ඉතින් ජමාල් මේ පාර නම් අවදි වෙන්නේ කලින් තැනින් නෙමෙයි. එයා මේ පාර අවදි වෙන්නේ සිංහයන් විසින් ගිල දැමීමට නියමිතව තියෙන රෝමයේ කොලෝසියමකින්. ඉතින් මෙතනින් මේ කතාව අවසන් වන අතර මේ වගේ ලස්සන මූවිස් ඉස්සරහටත් බලන්න දැන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.